මේ හාමුදුරුවෝ මොකද්ද කරේ? මේ හෝටලේට මුදල් ගෙවලා මාතෘ හරි කතා කරන්නේ විවෘත මාර්ගයේ ඒ හාමුදුරුවෝ කතා කරනවා ඒ මොකද ඔබ වහන්සේ මෙයිස්කල් මාර්ගයේ ප්‍රකාශ කරන ප්‍රකාශ බොරුයි කියලා ඔප්පරන්නේ අපි කොමිෂන් සභාව වාර්තාව අයියාගේ වෙන්න ඕන නම් අයියාගේ වෙන්න ඕන right අමලිසිරි right මේ හාමුදුරුවෝ කොහෙද වැලිමඩ කොහෙද පන්සල මහනුප සම්පතක තියනවද right ඔබ වහන්සේ අයියාගේ රට බෑ ඔබ වහන්සේ එතකොට අද මේ මාධ්‍යම වලින් දෙන්නේ මේ වටරක විජිත හාමුදුරුවෝද නැත්නම් අපේ මුස්ලිම් සහෝදරයෝද කවුද මාධ්‍යසාරයට කැඳේ ඔයගොල්ලෝද අපි ඔක්කොම කියන්නේ මොකක්ද ඔක්කොම කියන්නේ මොකක්ද දැන් ප්‍රශ්නේ කායික ප්‍රශ්නේ කතා කරන්න මෙතන අද ආවේ ඒකේ තාම කතා කරලා නෙවෙයි කතා කරන්න නෙවෙයි දැන් කතා කරන්න ඉස්සෙල්ලා මම අහන්න ප්‍රශ්න උත්තර දෙනවකෝ තමුන්නාන්සලා පොඩ ඉන්න මේ අපි පූජ්‍යතුමාට මුස්ලිම් ආගමේ ෂට් පොඩක් ඉන්න මුස්ලිම් මිනිස්සුන්ට මේ රටේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක මුස්ලිම් මෞලවිලා මුස්ලිම් ආගමික පූජකයෝ මුස්ලිම් වරු කතා කරන්නේ මුස්ලිම් වරුන්ට වගේම සිංහලයට මේ රටේ ප්‍රශ්න තියෙනවා ඒක ප්‍රශ්නයක් නෑ හැබැයි මතක තියාගන්න මුස්ලිම් වරුන්ගේ ප්‍රශ්න කතා කරන්න සමේ සිවුරු පාවිච්චි කරන්න එපා තේරුණාද අපේ ප්‍රශ්න කතා කරලා අපි මේ මුස්ලිම් මිනිස්සු කියන්නේ නෑ රයිට් ඒක වෙනම කතාවක් ආගමික සංහිඳියාව කියන්නේ මේක නෙමෙයි මේ පිස්සු සංඝයා වහන්සේ ප්‍රාදේශීය සභාව එක කතාවක් කියනවා ඒ වීඩියෝස් අපි ළඟ තියෙනවා ඒක වෙනම කතා කරලා තමුන්නාසලගේ ප්‍රශ්න වසා ගන්න ඒ ප්‍රශ්න යටපත් කිරීම සඳහා සිවුර පාවිච්චි කරන්න එපා තමුන්නාසලගේ මුස්ලිම් නායකයොත් එක්ක ආගමික පූජකයොත් එක්ක විසඳ ගන්නවා ජිනීව බැරර ලෝකේ ඕන තරකට ගිහින් ඒක වෙනයි හරිද මේ සංඝ ශාසනයේ මරක් අධිකාර හදන්න ඉඩ දෙන්න බැරි එකේ හරි ගුරු මෙතන කතාව නෑ හරිද තමුන්නාන්සලගේ පල්ලියක හරි මේ නිපොන් හරි ඕන තරම් මේ කරගන්නවල මුස්ලිම් මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවා නම් රයිට් ඒ මුස්ලිම් මිනිස්සුන්ගේ ප්‍රශ්න මුස්ලිම් සමාජ සාකච්ඡා කරලා විසඳ ගන්න හැබැයි ඒ මුස්ලිම් මෙවුන්ගේ ප්‍රශ්න විසඳ ගන්න මේ සිවුරු වලව්වල වළම්බාන්න දෙන්න බෑ රයිට් වලව්වල දංකුඩ කන්න තමුසලගේ මේ හරක් කටු ගන්න දීලා සංඝයා වහන්සේලා පරාජික කළ මේකට කුඳ ගන්න දෙන්න බෑ හාමුදුරුවන්ට තමුන්නාසලේ ප්‍රශ්න විසඳ ගන්නවා ඒ සභාවල තමුන්නාසලේ තියෙන උලම සභාවත් එක්ක කතා කරනවා ඊළඟට අනිත් පූජකයෝ ඉන්නවා ඒවත් එක්ක කතා කරගන්නවා මේ සංඝයා වහන්සේලා මේ කවුද මේ වගකීම් ගත්තොත් අපේ හාමුදුරුවනේ මේකේ තියෙන රෙකෝඩින් එළියට දැම්මොත් මූට කියන්න අදුමක් ගෙනල්ලා තම්බේලව දාන්න මූට නෑ පොඩක් ඉන්නවද මේක මහත්ම මෙහෙමයි මේ අත තියලා තියෙන බුද්ධ ශාසනයට හරිද පොඩක් ඉන්න මේ අක්ෂයන්ගේ හරි ත්‍රිවිධ රත්නයේ ගෞතුණක් කියලා මුන්ගේ තෞහීද් ජමාත් වරු මෙරටේ ගමක් ගානේ සීඩි බෙදනවා අපි කියලා මුස්ලිම් වලට පහර දීලා නෑ මෙහෙම මේ රටේ නායකයෝ නිවට වුණාට භික්ෂුන් වහන්සේලා නිවට වෙන්න දෙන්න බෑ තමුන්නාන්සලගේ ප්‍රශ්න විසඳ ගන්න පල්ලේ ඇතුලේ අපේ රෙද්දස්සේ අටක ගන්නේ නැතුව අපි ඇවිල්ලා නෑ මේ ලෙබ්බලගේ මේ මස්මරණේ උන්ගේ මේ විසඳ ගන්න රයිට් මෙරටේ මෙච්චර ප්‍රශ්න තියෙනවා තවත් කරා තමුසලගේ ප්‍රශ්න විසඳ ගන්න තමුන්නාන්සලක වාඩි වෙලා සංඝයාසල යූස් කරන්න එපා අපේ හාමුදුරේ ඔයගොල්ලෝ මෙතන යන්න ගලද හොයන්න හාමුදුරේ ආයේ මේ හතර හන්දි සංඝේස් බුද්ධ ශීවරේ පල්ලි වල බක්කාල ගෙඩිමස් කියලා මෙතන සල්ලි වලට යන්න වෙලා සල්ලි වලට වැඩිකායි සල්ලි දෙනවද අපි දන්නේ නැහැ අපි හිරේ මහත්ව අපිව දැන් අතරංගුවට අපි කොහෙන් හරි මේක විසඳ ගන්න ඕනේ මේ රටේ නායකයොත් නැහැ පාලකයොත් නැහැ ඔක්කොම මේ රටේ තරකට මේ බෞද්ධය පුතු කරනවා මේ රටේ මොකද මරක් කළාට තියෙන ප්‍රශ්නේ අර ඒ කැලේ කපනවා එක සිංහලෙකුට ගිහිල්ලා විල්පත්තිය පදිංචි වෙන්න දෙන්නේ නැහැ එකෙකුට කියලා සෙට් එකකට පදිංචි වෙන්න දෙන්නේ නැහැ පවුල් 1213ක් ජීවත් වුණා මුස්ලිම්වරු 73යි මුස්ලිම් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ලියාපදිංචි 1265 අද 6000ක් ඉන්නවා එක සිංහලෙකුට යන්න දෙන්නේ නැහැ අනිත් පැත්තේ මඩුපල්ලිය කියලා කතෝලික සිංහලෙකුට ගේ දෙයක් හදා ගන්න දෙන්නේ නැහැ මේකද මුංගේ ප්‍රජාතන්ත්‍රවාදී
කියලා දේශන තියෙනවා ඊට පස්සේ. මගේ දේශන දැන මොකටද බලනවා? දැන් මේ මුස්ලිම් නායකයා කවුද කොහෙන්ද ආවේ? හැමතිලා ඔක්කොම වරෙල්ලම කතා කරන්න අපිත් එක්ක අපි වේදිකාව හදලා තියෙන අපි ගහ ගන්න නෙවෙයි එන්නේ. මේ තියෙන ප්‍රශ්න සාකච්ඡා කරන්න වරෙල්ල කෙලින්. මොකටද කැලෑ උනන්නේ? හැම මේ රටේ නායකයෝ මේ හමුදාවේ පොලිසිය ඔක්කොම නිවට වෙලා. මේ සුළු ජාතිකල ඔක්කොම කරේ තියාගෙන අපේ අයිතිවාසිකම් නැති කරගන්න කියන්නේ. ජනතාව ඉදිරියේ සම්බුද්ධ ශාසනය සිංහල ජාතිය පාවා දුන්න ඒක නිසා මට ඒක සමාවෙන්න ඕනේ සමස්ත සංඝ රත්නයෙන්ම බෞද්ධ ජනතාවගෙන් මම සමාව ඉල්ලනවා මුස්ලිම් ජනතාව ඉදිරියේ මම පාවාදීම වෙනුවෙන් සමාවිල්ලනවා නැවත සමාවිල්ලනවා මේ මාධ්‍ය ආයතන අපරම ආයතනත් මම ඉල්ලනවා මේගොල්ලෝ ගියාට පස්සේ ආයෙ මගෙන් මොකුත් අහන්න එපා. මම යන්න කියලා හදනවා.